මම අද හදන්න යන්නේ ගමේ විදියට රසම රස චිකන් කරි එකක්. මම මේ සඳහා එකතු කරගන්නවා ලොකු ලූණු ගෙඩියක්, අමු මිරිස්, රම්පේ කරපිංච, සුදු ලූණු, ඉඟුරු, ගොරක පේස්ට් එකෙන් ටිකක්, කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි මම මේ සඳහා එකතු කරගන්නවා. මම මුලින්ම චිකන් ටික මේ ආකාරයට හොඳින් සෝදා ගන්නවා. මම මේ හොඳින් සෝදාගෙන මිරිස් කුඩු, ලුණු කුඩු 3-5 කුඩු මේ හොඳින් මික්ස් කරගන්නවා. දැන් මන් ඇතිලියක් ලිපේ තියා මුලින්ම තෙල් මේස හැඳි දෙකක් පමණ එකතු කරගන්නවා. තෙල් ටික රත් වූ පසු මම මුලින්ම ඉඟුරු සුදු ලූණු ටික එකතු කරගන්නවා. දැන් මම මේ හොඳින් මික්ස් කරන ගමන් මේ සඳහා මිරිස් කුඩු මේස හැන්දක්, බැදපු 3-5 කුඩු මේස හැන්දක්, උළුහාල් ඇට කිහිපයක් මේට එකතු කර හොඳින් මික්ස් කරගන්නවා. දැන් මම මේ සඳහා වතුර ටිකක් එකතු කරගන්නවා. දැන් මම මේට චිකන් ටික එකතු කරගන්නවා. දැන් මම මේ සඳහා එකතු කරගන්නවා රම්පේ කරපිංච, අමු මිරිස්, කපාගත් ලූණු ටික, කුරුඳු, එන්සාල්, කරඳ බුංගු ටික, ගොරක ටික මේට එකතු කර හොඳින් මික්ස් කරගන්නවා. දැන් මම මේට ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් මම මේ වහලා පැය භාගයක් පමණ තැම්බෙන්න දෙනවා. දැන් මම මේ ආකාරයට මිරිස් කුඩු 3-5 කුඩු ටිකක් බැදගෙන චිකන් එකට එකතු කරගන්නවා. දැන් මේ පැය භාගයකට පසු හොඳ රස පාටට තියෙනවා. ඔයාලට කරි අවශ්‍ය නම් තව වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ චිකන් කරි එක හදාගෙන අවසන්. ඔයාලත් මේ ආකාරයට try කරලා බලන්න. ඔයාලට ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් village cook channel එක follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.